සබරගම පළාතේ රත්නපුර දිස්ත්‍රික්කයේ කොළොන්න ප්‍රාදේශීය ලේකම් කොට්ටාසය ඒ වගේම සූර්යකාන්ත පොලිස් වසමේ පොලිස් කොස්තාපල් සුසාන්ත මහත්තයා සම්බන්ධව මේ කතා කරන්නට පැමිණියේ කවදාත් සමාජ සේවයට අපි කැමැති ජනශක්ති පෙරමුණේ පක්ෂ නායක ලෙස ඒ වගේම වීරකැටිය මන්ත්‍රීතුමා ඇතුළු කණ්ඩායම මේ ඇවිත් ඉන්නේ. අප දන්නවා නීතිය හරියාකාරව කරන්නට යන සෑම පොලිස් නිලධාරියෙකුටම ඇතැම් පොලිසිය ගහනවා. දැන් මම එදත් කතා කරා අදත් කතා කරා හැමදාම කතා කරේ ගංජා නීතිගත කරපල්ලා. මේ ගංජා නීතිගත නොකරපු නිසා නේද අද මේ අහිංසක දුප්පත් අසරණ පොලිසියේ සේවය කළ සුසාන්ත මැතිතුමා අද එළියේ ඉන්නේ. මේතුමා මහ විශාල වශයෙන් නීතියට ගරු කරමින් නීතිය ආරක්ෂා කරගනිමින් නීතියට ගෞරවනීය ලෙස වැඩ කරපු පොලිස් නිලධාරියා අද එළියේ සාන්ත දාන්ත තීන්ත කුප්පිය ගංජා වවන්න ගංජා කාර්යයක් කරන්න ගිහිල්ලා ඌ එළියේ පෙරවැරදි තියෙන මිනිහෙකුට පොලිසියට යන්න විදියක් නැහැ. දැන් මොකද පන්නා ගහනවා මේ සුනිල් ඒටිආර් මෙතුමාට පොලිස් කොස්තාපල් සුසාන්ත මහත්මයාට. මොකද මේතුමා වැරදක් කළා නැහැ. වරද කරපු ඔක්කොම ටික ඉන්නවා. පොලිස් නිලධාරි 4 දෙනෙක් ඉන්නවා. අද පාර්ලිමේන්තුවේ කතා කරන්නේ සාන්ත දාන්ත තීන්ත කුප්පිය සාන්ත පාර්ලිමේන්තු මන්ත්‍රීතුමා ජාතික ජන බලවේගයේ කතා කරන්නේ නම් 3යි. කෝ අනිත් ගෙදර තියාගෙන ඉන්නේ. ඒ මේගොල්ලන් අනිවාර්යෙන් අනිත් නම තියාගෙන ඇත්තේ මුංගේ ඡන්දවාසීට ඡන්ද ටික ගන්න ඡන්ද කොට කරගන්න ජාතික ජන බලවේගයේ ගමට වැඩක් කළා තියෙන මේ අහිංසක දුප්පත් අසරණ පොලිස් කොස්තාපල් සුසාන්ත හෙටිආර් මැතිතුමාගේ රස්සාව තහනම් කරපු එක මේක ගරු පොලිස් පෙරේතුමනි මේක ලැජ්ජයි අතිගරු ජනාධිපතිතුමනි ඔබතුමාලා කොන්දක් කලින් තියාගෙන වැඩක් කරන්න අහිංසක දුප්පත් මිනිස්සු මේ පලිගන්න නැතුව ජනාධිපතිතුමා කිව්වේ මගේ මිනිහෙක් වුණත් ඌට නීතියෙන් ක්‍රියාත්මක කරනවා. දැන් තමුන්නාන්සලාගේ ජාතික ජන බලවේගයේ මන්ත්‍රීවරයා වෙනුවෙන් ජනාධිපතිතුමා හිට ගන්නවා පොලිසියත් හිට ගන්නවා. අහිංසක දුප්පත් මිනිහෙකුට මේමනම් අපිට කොහොම කරන්නේ? පොලිස් නිලධාරී වෙනුවෙන් ත්‍රිවිධ හමුදා වෙනුවෙන් අපි ඕනෑම වෙලාවක ඕනෑම තැනක කතා කරන්න කැමති. ජාතික ජන බලවේගයේ ආවේ කොහොමද? ඕන වෙලාවක ඕන තැනක අපි නීතිය ක්‍රියාත්මක කළා. ඕනෑම කෙනෙකුට නීතියෙන් දඩුවම් දෙනවා. මේ අහිංසක මිනිහා දරුවෝ 3 දෙනෙක්ගේ තාත්තා කෙනෙක් කන්න බොන්න විදියක් නැහැ. ජීවත් වෙන්න ක්‍රමයක් නැහැ. මේ මිනිස්යාගේ රස්සාව තහනම් කරපු තමුන්නාලට කවදාකවත් හොඳක් සිද්ධ වෙන්නේ නැහැ. දරුවෝ ඉන්න අම්මලා තාත්තලා දරුවෝ ඉන්න දෙමාපියෝ නම් කරුණා කළා මේ මිනිස්යාගේ රස්සාව නැති පිටවන්න. අර සාන්ත දාන්ත තීන්ත කුප්පිය සාන්තමා මන්ත්‍රීවරයාගේ නැවතවරක් උසාවියේ ප්‍රශ්නයක් තියෙනවා. අපි දැක්ක පාර්ලිමේන්තුවේ කෑ ගහනවා. මේවාට මේ ඇඟ බැදලා තියෙන්නේ. ඇඟ බැදපුවා නැවතවරක් උසාවියට ගිය ඇති. මේක අනිවාර්යෙන් අරවා අවලංගු කළා රක්ෂිත බන්ධනාගාර ගත කරනවා. ගංජා හරි දාලා ගංජා මීටියට බයි වෙන කෙනෙක් යොමු කළා. දැන් සාන්ත බලන්නේ එයා බෙරෙන. හැබැයි මතක තියාගන්න සාන්ත මහත්තයෝ අද ඔහොමනම් තව ටික කාලෙකින් ජාතික ජන බලවේගයේ හේදිලාම යනවා තොපි හන්දා. ජනාධිපතිතුමා මතක තියාගන්න තමුන්නාන්සේ ආරක්ෂා කරන්න ආපු එකෙක්වත් තමුන්නාන්සේ ආරක්ෂා කරන්න ආරක්ෂා වෙනවා. පොලිසියත් අල්ලගෙන ත්‍රිවිධ හමුදාත් අල්ලගෙන ත්‍රිවිධ හමුදාවටත් මේ දේ ප්‍රශ්න එනවා. ඒ නිසා පොලිසි නිලධාරීට මං එදත් කිව්වා තමුන්නාන්සලාගේ රාජකාරී හරියාකාරව කරන්න එක ගැත්තන්ට උදව් කරන්න යන්න එපා. එදා අරට අනුනට අපි වලපල්ලට දැන් කොහොමද? දැන් පොලිසියත් වලපල්ලට දාන්න ලැහැත්ති. පොලිසියට වලපල්ලට දානවා කියන්නේ ජනතාව අනිවාර්යෙන් මරලා හරි විසිකලා කොහාට හරි දානවා. කතා කරන්න පුළුවන් අය. ජනාධිපතිතුමා මේ සම්බන්ධව වහාම ක්‍රියාත්මක කරන්න. ඔබතුමා දැන් කයිය නායක කළා හැමතැනම කතා බහ කරනවා. මිනිස්සු බයිනවා ඔබතුමාට. ඔබතුමා හරි වැඩක් කරපු වැඩ කරන්න දෙන්නේ නැහැ කියලා.
මම ජනාධිපතිතුමාගෙන් ගෞරවයෙන් ඉල්ලා සිටිනවා සේනාධිනායකයා ලෙස ජනාධිපතිතුමනි මේ අහිංසක පොලිස් කාර්යය දිහා බලන්න මොකද වුනේ කියලා සොයා බලන්න ඇයි ඔබතුමා නියෝගයක් දෙන්න බැරි සොයා බලලා වාර්තාව දෙන්න ඔබතුමාගේ මිනිහෙක් නිසා අර සාන්ත මන්ත්‍රීතුමා ආරක්ෂා කරනවා ඒකට වඩා තමුන්නාන්සේ ආරක්ෂා කරගන්න ඡන්දේ දීපු මේ ජනතාව ආරක්ෂා කරන්න ඕන කියන එක මම ජනාධිපතිතුමාට කියන ජනාධිපතිතුමනේ ඊළඟට මාධ්‍ය ප්‍රකාශක මේ සබරගමු DIG මහත්මයා ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිතුමා මාධ්‍ය ප්‍රකාශකගේ රැකියාව බාරගත්තා මීට සති කිහිපයකට පෙර ගරු ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිතුමනි ඇයි මේ උත්ලකෝ නිවාඩු ගියාද ඒ නිවාඩු ගියේ දවස් ටිකේ ඒතුමාගේ රිකවරි එක ඔබතුමා ගත්තද ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයෙක් මාධ්‍ය ප්‍රකාශයක් වීමකට සම්බන්ධව මම කනගාටු වුණා ගරු පොලිස්පතිතුමනි මේ සියලු දෙනාට ගෙනල්ලා පන්ති පවත්වන්න පන්ති පහනක් දුන්නනේ ඒ පන්ති පාරේ පවත්වලා කියන්නේ මේ වගේ දේවල් කරන්න එපා මාධ්‍ය ප්‍රකාශකගේ පත් කළා තින්නේ ඕගේ රාජකාරී ඕක කරපු දෙන් අනිත් අයගේ දේවල් ඒ වගේම තමයි සාන්ත මහත්තයෝ ඔබතුමාලගේ මන්ත්‍රීකම් හැමදාම රැකෙන්නේ නැහැ මතක තියාගන්න බලය ටික කාලයයි බලය තියෙන කාලේ ජනතාව ආරක්ෂා කරන්න බැහැ නම් ජනතාව දුක දැනගන්න බැහැ නම් ඊළඟට කරකිලා එනවා අනිත් එක අහල පහල උදවිය මේ සුනිල් සාන්ත ඉතිහාස මහත්තයා කියන අහල පහල උදවිය මේ අහල පහල තමන්ගේ පුද්ගලයා රැක ගන්න බැරි කෙනෙක් ඉන්නවද ආයි මොකක්ද එහෙනම් සාන්ත මහන මතක තියාගන්න මේ අහිංසක පොලිස් කාර්යයා පලි ගැනීම වලින් නතර කරන්න ඔබතුමා පුළුවන් නම් උසාවියට ඉදිරිපත් වෙන්න මොනාරි කළා මේ වැරද්ද මම කරන්න ගියයි ඒතුමා වෙනුවට කවුද පත් කරේ තවත් නිලධාරියෙක් මිනිහෙක් ගියේකට ඒ මිනිහා තමයි දඩේ කියලා එළිය ඇවිත් කොහොමද වැඩේ ඕන් ඕක තමයි ඉස්කෝල මහතුරුත් යම් තැන්වලදී පාඩම් අමතක කරනනේ පාඩම් ඉගෙනුවාට ඒ පාඩම යම් තැන්වලදී පාඩම අමතක කරනවා මේ ගංජා ගස් දෙකට මේක තමයි මම කියන්නේ කොල්ලන්ට ගංජා ගහන්න ඕන නම් ගංජා බොන්න ඕන නම් මේ ගංජා නීතිගත කළා අනිවාර්යෙන් මේ වගේ රටට ප්‍රයෝජනයක් ගන්න කියලා අහිංසක දුප්පත් කොල්ලේ ගංජා චුරුට්ටා බිව්වට පස්සේ උන් අතරම මේ රාලාමේගේ නීති ආරක්ෂා කරන්න ගිය රාලාමේට මෙහෙම වෙනවනම් අහිංසක ගමේ දුප්පත් කොල්ලන්ට කොහොම දෙයක් සිද්ධ වෙයිද කියන එක මම මේ අවස්ථාවේ සිහිපත් කරනවා මේ සම්බන්ධව ගරු පොලිස්පතිතුමා ළඟට ගිහිල්ලා අපි පැමිණිල්ලක් කරන්න සූදානම් තව ටික දවසකින් දැන් පොලිස් කොස්තාපල් මැතිතුමා මේ සම්බන්ධව පැමිණිල්ලක් කළා තිනා උදේ 8යි ගානකට රාත්‍රියේද දන්නේ ඒක රාත්‍රී කාලේ උදේ කාලේ හරි මේතුමා පැමිණිල්ලක් කළා තිනා පොලිසියට මේතුමාගේ පැමිණිල්ල අද වෙනතුරු විභාග කරන්න ගත්තේ නැති ඇයි ඊළඟට සාන්ත මන්ත්‍රීතුමා 10 ගාන ගිහින් පැමිණිලි දැම්මා ඒක විභාගයට අරගෙන මේතුමාගේ රස්සාවක් නතර කරන්න තරම් තාත්තෙකට පොලිසිය මේ තරම් හැලුවට ලක්ුණේ ඇයි ඔක්කොම රතු පාට සේට අදින්නේ අර මන්ත්‍රීවරයෙක් කිව්වනේ පොලිස්පතිතුමා අදින්නේ මට කියන්න ලැජ්ජා එක ඒ තත්ත්වයට කියලා ගරු පොලිස්පතිතුමනි මේක නිඳිතයි ඒ නිසා ඔබතුමා මේ සම්බන්ධව පොලිස් ඇමතිතුමෝ බලපිය මේක වහාම මේ සම්බන්ධව නිදාගින්න එපා තමුන්නාන්සලාගේ පොලිස් දෙපාර්තමේන්තුවක ලැජ්ජාවක් මේ කරපු පොලිස් පැමිණිල්ල වහාම විභාග කරන්න සාන්තක පැමිණිල්ල විභාග කරන්න මේ විභාග දෙකම කළා හරියාකාරව මේ පැමිණිල්ලට වුණ දේ කරන්න මේ සුනිල් වටකර නීතිඥ මහත්තයෝ කෝ වහාම ක්‍රියාත්මක පොලිස් ලේකම්තුමා කෝ පොලිස්පතිතුමා විතරක් ඇගිලි දික් කරන්නේ අමාතුමා ඉන්නවා නියෝජ්‍ය මැතිතුමා ඉන්නවා පොලිස් ලේකම් වුණා මුන් ඔක්කොම ටික කොට්ට ටිකක් අරගෙන මේ කොට්ට ටිකේ පුළුන් ගැට ගණන් කර ඉන්නවා අපි කවදද මේකේ යන්නේ කවදද යන්නේ ආයි දිනන්නේ කවදද කියලා උඹලා ඔක්කොම යනවා ඒ නිසා මතක තියාගන්න මේ දී කරපු පැමිණිලි වහාම විභාග කරන්න කියලා මං ගරු පොලිස්පතිතුමාගෙන් ඉල්ලා සිටිනවා ජනාධිපතිතුමාට ඔක්කොම කරන්න බෑනේ ගංජා සම්බන්ධව කතා කරන්න ගිය වාර්තා කරන්න ගිය මාධ්‍යවේදීන් දෙන්නා තමයි පිහාර එල්ල කරන්නේ. මාධ්‍යවේදීන්ගේ කාර්යය මොකද්ද? රටේ සත්‍ය තොරතුරු
රටට හඳුන්වා දීම පෙන්වීම තමයි හිරු දෙරණ නාලිකාවල මේ කර්තව්‍ය කරේ. හිරු දෙරණ නාලිකාව අල්ලාගෙන දැන් මුන්ටිය මොකද කරන්නේ? ඒ වාටා කරුවන්ටත් ඒ නාලිකාවලටත් ප්‍රහාර එල්ල කරනවා. හැබැයි මතක තියාගන්න මේ මාධ්‍ය තුලින් තමයි තමුන්නාන්සලා මේ වෙනිමිට බලයට ඇවිල්ලා තියෙන්නේ. මතක තියාගන්න මාධ්‍යෙට හිරු දෙරණ පමණක් නෙමෙයි අනිත් නාලිකාවලටත් හෙටවෙන්ද මුන්ට ගහන්න පුළුවන්. නමුත් මේගොල්ලන්ට කඩේ යන මාධ්‍යයට කිසිම හිංසාවක් පීඩාවක් මුන් කරන්න කැමති නෑ. මේ හිරු දෙරණ නාලිකාව අල්ලගෙන විශේෂයෙන් හිරු නාලිකාවට පන්නා ගහන්නේ මොකද මේ වෙන විට හිරු නාලිකාව ලංකාවේ හැමතැනම හැම කෙනාම බලනවා. සමහර මාධ්‍ය බලන්නේ අද වෙන විට සමහර මාධ්‍ය වලට කිසි ප්‍රශ්නයක් නැහැ. නමුත් සත්‍යයේ තොරතුරු ගේන මාධ්‍යයට ප්‍රහාර එල්ල කිරීම සම්බන්ධව මම කනගාටු වෙනවා. ජනාධිපතිතුමා මතක තියාගන්න ඔබතුමාලා බලයට ආවේ මේ මාධ්‍ය නාලිකාවලින් මාධ්‍යට අත තියන්න. ඉතින් රනිල් වික්‍රමසිංහත් බැලුවා ඒක හරි ගියෙත් නැහැ. කිසිම කෙනෙක් කිසිම නායකයෙක් මාධ්‍ය රට තියන්න යන්නත් එපා තියන්නත් එපා. තමුන්නාන්සලාගේ වැඩි හරියාකාරව නිවැරදි කරගෙන යනවා නම් මාධ්‍ය නිසියාකාරව නිවැරදිව ඒවා නිවැරදිව සත්‍ය ලෙස රටට පෙන්නනවා. ඒ තාත්තට එන්න මොකද පාරක් හදන්න ගියාට පස්සේ පාරේ කොටසක් නැහැ. පොඩ්ඩක් පෙන්නලා වැඩ කරනකොට මොකද වෙන්නේ? අනිත් ටික කෝ කියලා මාධ්‍ය අනකොට ඒකට අනේ පුළුවන් තරම් ගින්දර පත් වෙන්න එපා. ගින්දර නිවා ගන්න අපි සහයෝගය දෙන්න.